සාමාන්‍යයෙන් ජීවිතයේ සමහර අවස්ථාවලදී අපි කරගෙන ආපු පුරුදු අපිට යම් ආකාරයකට අතාරින්න සිද්ධ වෙනවා සමහර විට දවස් කිහිපයකට බොහොම කෙටි කාලයකට. ඉතින් ඊට පස්සේ අපි නැවත යථා තත්ත්වයට පත්වීම පිළිබඳවත් අපි නිරන්තරයෙන් හිතන්නට අවශ්‍යයි. ඉතින් පහුගිය දවස් කිහිපය ඒ වගේ කාල සීමාවක්නේ අපි ගත කරේ සිංහල දෙමළ අලුත් අවුරුදු කාල සීමාව උදා වුණා. මේකත් එක්ක ටිකක් අපේ ජීවිතේ අපි ආහාර ගන්න රටාවේ යම් වෙනසක් සිද්ධ වුණා. එතකොට අපේ ශරීරයට අපි ලබාගත් දේවල් පිළිබඳව ඔන්න දැන් තමයි අපි හිතන්න පටන් අරගත්තේ. දැන් එතකොට කල්පනා වෙනවා අපි මොනවද කෑවේ කියන දේ සම්බන්ධයෙන්. අපි සාමාන්‍යයෙන් පහුගිය දවස්වල මහන්සියලා වැඩ කටයුතු කරා නම් ව්‍යායාම කරා නම් මේ දේවලු ටිකක් පහුගිය සතිය අතපසු වුණා නේද කියලා අපිට හිතෙන තැනට ඔන්න දැන්පත් වෙලා තියෙනවා. කොහොමද නැවත යථා තත්ත්වයට පත් වෙන්නේ කියන දේ පිළිබඳව අපි කතා බහ කරමු. මේ කාල සීමාව මම හිතන්නේ මේක කතා කරන්න හොඳම කාලය කියලා අපි විශ්වාස කරන නිසා අපි ආරාධනා කරා අපේ ගෞරවනීය වෛද්‍යතුමන්ට මේ සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන්නට. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් වෛද්‍යතුමනි ආයුබෝවන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. වෛද්‍යතුමනි දැන් ඔන්න අවුරුද්දත් අවසන් වුණා. අපි හිතන්නේ බලන්නේ නැතුව ටිකක් සමහර කෑම වැඩිපුර ගත්තා කියලා හිතනවා. තෙල් සහිත ආහාර, පිටි සහිත ආහාර. ඉතින් මේ දේවල් ඇඟට අරගෙන අපේ ශරීරයේ අපි කොහොමද නැවත යථා තත්ත්වයට පත් කරගන්නේ කියන දේ පිළිබඳව තමයි ඔබතුමාගේ විමසන්න අපිට අවශ්‍ය වෙන්නේ. මේ ගැන මම හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක් ඔබට ඇති. අපිට ඒ කාරණේ පිළිබඳව පැහැදිලි කරලා දෙනවා ඇතිතුමනි. ඔව් දැන් අපි මේ නාලිකාවේ මරමුණ යථා තත්ත්වයට පත් වීම. ඒ කියන්නේ තිබුණ තත්ත්වයට ආපහු පත් වීම. අපි කැමැත්තෙන් දැන් අවුරුදු කාලය තුල නොදැනුවත්වම බොහෝ කෑම වර්ග අපිට ලැබෙනවා. ඉතින් සමහරලාට සමහර නිවෙස් වලට ගියාම කාලයකට වරක් පැමිණිය කියලා මේ ඒව ඔක්කොම සංග්‍රහ කරනවා කෑම වර්ග. ඉතින් භුක්ති විඳින්නත් වෙනවා. අපි නොදැනුවත්වම තෙල් කෑම බොහෝ විට අපිට ලැබෙන්න ඒ කියන්නේ වැඩිපුර අවුරුදු කාලය තුල ගන්න වෙන. විශේෂයෙන්ම දැන් තෙල් කැවිලි වර්ග වලට අමතරව ආහාර රටාව ගත්තත් මේ අවුරුදු සමයේදී අපි හදන ආහාර වලට තෙල් ගතිය පොඩ්ඩක් එකතු වෙනවා. ඒ කියන්නේ ව්‍යංජන වලට එකතු වෙනවා. බත් වර්ගය දැන් අපි කැකුළු බත් නම් ගොඩක් වෙලාට ගන්න. ඒක නැවතිලා අපිට ඒ වෙනුවට අනිත් ආහාර බත් එකත් වෙනස් වෙනවා. ඊට පස්සේ අපිට ඒ වලට තෙල් දාන ගතිය වැඩි වෙනවා. තෙල් සහිත ආහාර වැඩි වෙනවා. ඉතින් ආහාර රටාවේදී නොදැනුවත්වම විශාල කැලරි ප්‍රමාණයක් අවුරුදු කාලේ එකතු වෙනවා. කොච්චර පාලනය ගන්න හැදුවත් මේක නවත්තන්න අපහසුයි. එතකොට අපිට මේක දැන් වෙලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක යථා තත්ත්වයට ආපහු පත් කරගන්න. ඒක තමයි අපි උත්සාහ කරන්න ඕන. යථා තත්ත්වයට පත් කරන්න. දෙවෙනි එක තමයි අපි නොදැනුවත්වම අවුරුදු කාලෙක අපි ව්‍යායාම කර හිටියා නම් ඒ කියන්නේ හොඳ පුරුදු වෙන ඒක පොඩ්ඩක් නතර වෙන්න පුළුවන්. වැඩිපුර නිදා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක තැන ඉන්න පුළුවන්. ව්‍යායාම කරන එක අඩු වෙන්න පුළුවන්. එතකොට අපිට දැන් මේ ඔක්කොම එකතු වෙලා අපි නැවත බලමු කොහොමද අපි මේ ඔක්කොම ජයගෙන යථා තත්ත්වයට පත් වෙන්නේ කියලා. ඔව් එතකොට වෛද්‍යතුමනි අර ව්‍යායාම සම්බන්ධයෙන් කියපු කාරණිය දැන් ඒවත් අපිට අතපසු වෙන්න මේ කාල වේලාව තිබුණනේ පහුගිය කාලේ වැඩි හිතන්නේ නැහැ. අපි ගෙදරට වෙලා බොහොම නිදහසේ කාලය ගත කරන්නේ. කොහොමද අපි මේ තැන නැවත හදාගන්නේ? මේ ආහාර නිවැරදි ක්‍රමවේදයට යොදා ගැනීම සහ මේ ව්‍යායාම කිරීම නැවත මේ මාර්ගයට යොමු වෙන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් ඊටාම වැදගත් දෙයක් තමයි ව්‍යායාම වගේ දෙයක් අපි දැන් උරු වෙලා තියෙන්නේ. ඒක දිනපතා කරනවා නැත්නම් දවසකට පසුව දවසක් කරනවා. එහෙම ගොඩක් වෙලාට දිනපතා කරනවා. ඒ උරු වෙච්ච දේ නැති වෙනවා. මොකද ඒකට හේතුව දැන් අවුරුද්ද නිසා ගෙදරට එන්න පුළුවන් නැත්නම් සමහරට වෙන චාරිකාවක් යන්න පුළුවන්. කොහොම හරි අර දේ නැති වෙලා තියෙනවා. එතකොට නැති වුණාට පස්සේ නැති වෙච්ච දේ ගැන හිතන්න හොඳ නැහැ. අපි නැවත අලුතෙන් පටන් ගන්න ඕන. ආරම්භ කරන විටත් අර මුලින් අපි කිලෝමීටර් 3ක් ඇවිද්දා නම් ඒක කරන්න බැරි වෙයි. අපි හැබැයි ආරම්භයක බැරි වෙයි. කියන්නේ කම්මැලිනේ පටන් ගන්න. හැබැයි ආරම්භය ගැන හිතන්නේ නැතුව ඔන්න දැම්මම කරනවා කියලා මේක නරඹනට හේතුව ඇඳුම දාගත්තා ගියා මීටර 500ක් කර කිලෝමීටරයක් හරි ඇවිත්තා ආවා. එතනින් පටන් ගන්න පුළුවන්. දැන් ගොඩක් කලාවට වෙන්නේ ආරම්භ කරන්න ආපහු. දැන් මම හිතනවා මේක මේ වැඩසටහන නරඹලා කවුරු හරි දැන් හිතුවොත් අන්න මම ආරම්භ කරන්න ඕන කියලා ආරම්භ කරනවා. නැත්තම් මේ ලද ඊගාව හොඳ මොහොතේ ආරම්භ කරනවා කියලා ආරම්භ කරන්න ඕන. ඔය ආරම්භ කරන කල් යනවා මේ අපි හිතන විට කල් යනවා. ඒක නිසා ඒකට තියෙන්නේ අපි මේ 3-2-1 කියලා සමහරු ක්‍රම පාවිච්චි කරනවා. 3-2-1 කිව්ව වැඩේ පටන් ගත්තා. ඊට අමතරව තව ක්‍රමයක් තමයි ඒකට අදාළ ඇඳුම් ටික, සපත්තු ටික ඇවිදිනවා නම් සපත්තු ටික, යාමට කරනවා නම් ඒ උපකරණ ටික ඒ ටික එක්මනට මේ පැලඳ ගන්නවා. පැලඳ ගත්තාම
ඉන්න බැහැ අප මතක් අර විදිහට ඔන්න ඇවිදින්න යන්නම් වෙනවා. දැන් හුඟක් අයට අපි කොච්චර පැවසුවත් මේක ආරම්භ කරන්න බෑ. අපි කොච්චර කිව්වත් ඇවිදින්න කියලා හිතෙන්නේ නැහැ. ඉතින් හොඳම දේ තමයි අර තමන්ගේ හිත කැමති අපි හුරුදු වෙලා තියෙන හිත කියන එක කොයි වෙලාවෙත් කැමති ඇඟ කියන එක පොඩ්ඩක් කම්මැලි නිදහසේ ඉන්න බෑ. එහෙනම් ඇඳුම දැගත්තා සපත්දක දාගත්තා ඔන්න ඇවිදින්න යනවා කියලා ඊට පස්සේ ඒක වෙලාව බලනතෝ පළවෙනි දේ ආරම්භ කරනවා. පළවෙනි ආරම්භ කරාට පස්සේ ඊගාවෙක ඊට වඩා ලේසි. ඊළඟ දවසේ ඊට වඩා ලේසි. එහෙනම් අපි නැවතත් ඔබ ව්‍යායාම නැවැත්තුවා නම් මේ අවුරුදු සමයේ නැවතත් ආරම්භ කරන්න කියන පණිවිඩය තමයි දෙන්නේ. මේක ආපහු මේ අලුත් අවුරුද්දේ මේක මේ නැති කරගන්න එපා. මේක නැවතත් ආරම්භ කරන කියන පණිවිඩය තමයි අපිට දෙන්න තියෙන්නේ. හරි වෛද්‍යතුමනි එතකොට දැන් අපි මේ පහුගිය දවස්වල ගත්ත ආහාරات එක්ක තෙල් සහිත ආහාර සහ පිටි සහිත ආහාරات එක්ක දැන් ඔය රටාවටම යන්න බෑනේ. දැන් අපි ටිකක් මේ ශරීරය ගැන හිතලා ඉදිරිය ගැන හිතලා අපි දැන් වෙනස් වෙන්න ඕන ආහාර රටාව මොකක්ද කියන එක අපි මේ දවස්වල මෙන්න මේ වගේ කෑම ගත්තොත් සුදුසුයි කියන එක පිළිබඳව අපි නරඹන පිරිසට යම් කාරණා ටිකක් කියනවා. දැන් මේක ඉතාම වැදගත්. පසුගිය සතියේ දවස් 10ක් වගේ ඇතුළත අපි තෙල් සහිත කැවිලි තෙල් සහිත ආහාර වෙනත් ආහාර රටාවක් ඒ කියන්නේ මේ සහල් වර්ගයක කොළහල් නැතුව සමහරට සුදු සහල් වෙන්න පුළුවන්. ඊට පිටි සහිත ආහාර ඊට පස්සේ බීම වර්ග පැණි බීම් වර්ග මේ වගේ ගොඩක් ඒවා මේ පැණි රස කෑම ගොඩක් ඒවා ගන්න ඇති. ඒක අපිට දැන් පුළුවන් නම් ඒ කියන්නේ අපිට ක්‍රම තියෙනවා දැන් මේ ගත්ත ආහාර රටාව වලින් ඒ ආහාර වලින් ලැබුණ මේ දේ වෙන්න පුළුවන් වැඩිපුර තෙල් ගතිය වෙන්න පුළුවන් විස වෙන්න පුළුවන් මේවා අපි විස කියලා කියන්නේ පහසුවට ඇඟේ එකතු වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපේ ක්‍රමවේද තියෙන පැරණි ආහාර රටාවල් මේවා ඇඟෙන් ඉවත් කරන්න පුළුවන් ක්‍රමවේද. අපි ඒක මොකක්ද කියලා බලමු. ඒකනේ වැදගත්. දැන් මේ වගේ ඒ කියන්නේ අවස්ථාවල අපි මේ පතෝලා ඇටකොළු රතුවල වගේ දේවල් ගත්තාම ඒ කියන්නේ අතීතයේ ඉඳන් සොයාගෙන තියෙනවා අර බඩට සහනයක් එනවා කියලා. කියන්නේ බඩට අමාරු නැහැ මේ ජීර්ණය කරන්න. එතකොට ඒවා ලේසි. අපි දැන් බඩවැල් වලටත් අපහසුයිනේ මේවා දැන් අපහසුයෙන් බර ආහාර අරගෙන බඩවැලට අපිට. ඒතකොට බඩවැල් වල තෙල් ගතිය තියෙනකොට ඒව ඔන්න ගන්න කියලා කියනවා. ඊටාම වැදගත් දෙයක් අපි කතා කරන්න දෙකතන මේ සුදු ලුණු අපි ඉස්සරත් කතා කරා. සුදු ලුණු ව්‍යංජනයක් වගේ දැන් මේ වගේ ඊට පස්සේ සුදු ලුණු ව්‍යංජනයක් දවස් 2-3ක් ගන්න පුළුවන් නම් එවිට අර බඩේ තියෙන විස ගතිය තෙල් ගතිය අඩු වෙනවා කියලා සොයාගෙන තිනවා. ඉඟුරු වගේ දාලා තේ වගේ බොනවා නම් ඒත් අර බඩේ තියෙන විස ගතිය අඩු වෙනවා කියලා සොයාගෙන තිනවා. අපි මේ පහසු ක්‍රම කියන්නේ. ඊට අමතරව කෙහෙල් මුව කෙසෙල් බඩ ඉස්සර කෙසෙල් බඩ තියෙනවා. කෙසෙල් බඩවල තිබෙන ඒ කෙසෙල් බඩ මාළු කියලා තුන ඒ වගේ දේවල් වලින් අර බඩවැල් ඉක්මනට පිරිසිදුනවා. අපිට මට අත්දැකීම් ගන්නවක් තියෙනවා මේ එක්තරා මානසික රෝගී දරුවෙක් ඒ අත්දැකීමක් තියෙනවා. ඒ දරුවගේ ආහාර සම්පූර්ණයෙන් රුචිය ප්‍රශ්නයක් තිබුණා. හැබැයි මේ කෙහෙල් බඩ සහිත අපි දන්නවා මේ දකුණු පළාත කෙහෙල් බඩ මාළුව කිව්වම ඒ ආහාර ගැනීම තුළ සම්පූර්ණයෙන් සුව වුණා. ඒවට අර බෙහෙත් වලට මුදල් ගියේ නැහැ. ඉතින් ඒ වගේ වලින් ඉස්සර අතීතේ මේක දාන ඊට පස්සේ අපේ තැඹුම් හොද්ද. තැඹුම් හොද්ද ඉස්සර අපි දානයක් දෙන විට දැන් නම් අඩුයි තැඹුම් හොද්ද අනිවාර්යයි පොඩි කාලේ. සුදු ලුණු හොද්ද අනිවාර්යයි. ඒතකොට තැඹුම් හොද්දයි සුදු ලුණු හොද්දයි දෙන්නේ අර බඩවැල් හොඳට යථා තත්ත්වයටපත් කරන්න. ඊට පස්සේ අපි කතා කරලා තියෙනවා කොහොඹ සම්බන්ධ කොහොඹ යුස ටිකක් ගත්තොත් කොහොඹ යුස පත්‍ර මෙරිකල යුස ටිකක් පානය කරොත් ඒත් බඩවැල් වලට හොඳයි. මේ වගේ අපේ නැවත එතකොට සතියක් දෙකක් අර ඒ ආහාර රටාව හුරු වෙන්න ඕන. ඊට පස්සේ තව වැදගත් ආහාරත ලුණු කැඳ. රාත්‍රියේ ලුණු කැඳ පානය කරලා පුළුවන් නම් ආහාර වේලක් දෙකක් නොගෙන ඉන්න ආහාර රටාව අර ගත්ත මේ තෙල් කෑම ටික ඒ කියන්නේ අගේ අයින් වෙලා යනවා ආහාර රටාව. ඉතින් මේවා අතීතේ ශක්තිජනක පානයක් මේ. ඔව් ඒක හොඳයි. ඒ වගේම අර ඇඟට ලුණුත් එක්කනේ යන්නේ. බඩවැල් පහසුයි. එතකොට මේවා ඉතින් අතීතේ අපේ මුතුන් මිත්තෝ යොදාගත්ත අපේ ගම්වල යොදාගත්ත දේවල්. ඉතින් මේක වෛද්‍යවම ගත්තත් තහවුරු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් මේ දේවල් යොදාන්න. මොකද නැත්තම් අර තමන්ගේ ඇඟේ ඇතිවෙච්ච තෙල් ටික තමන්ගේ ඇඟට වෙච්ච හානිය ආයෙත් යථාර්ථවත් ගන්න අපහසුනේ නේ යථාර්ථවත්නේ. තව ආහාර තියෙනවා නෙල්ලි ගෙඩි. නෙල්ලි තියෙනවනේ. අපි බෙහෙත් නෙල්ලි තියෙන බෙහෙත් නෙල්ලි ගෙඩි 3-4ක්
ඒ කියන්නේ යොස බොන්න පුළුවන් නම් එහෙම නැත්නම් කන්න පුළුවන් නම් එහෙම ඒවා. ඊට පස්සේ තව ඔය ආහාර මාර්ගයට මේ අවශ්‍ය ගොඩාක් ගුණ තියෙන කෑමක් තමයි බිලින් කියන ආහාරය. බිලින් කියලා ඔබ අහලා ඇති බිලින් ව්‍යංජන ඔය අවුරුද්දට පස්සේ හදලා භාවිතා කරන ඊට රතු ලුණුත් ගොඩක් හොඳ ආහාරයක්. තව නමිනම් කියලා තියෙන ආහාරය. ඔය වගේ එසේ පැපොල් මේ ඒ කියන්නේ අර පැපොල් මේ ඒ කියන්නේ සම්පූර්ණ ඉදෙන්න ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් ඉදෙන්න පොඩ්ඩක් අඩුවෙන් අරගෙන ව්‍යංජනයක් හදලා ගත්තාම බඩවැල් වලට පහසුයි. ඔබ මේක ඒන් කොටසක් කරලා බලන්න ඔබ තේරෙයි මේ මොකක්ද අපි කියන්නේ කියලා. හැමදාම කන්න ආහාරයටයි පොඩ්ඩක් එළියට යන්න නේද? හැමදාම නැත්නම් ආපහු තෙල් කෑම තව මේකත් එක තව ගත්තා ඔබටම අපහසුයි. මේවා ගත්තට පස්සේ ඔබට බඩට මේ ආහාර මාර්ග පහසුවක් දැනෙනවා. ඒ පහසුව දැනනම අපේ මනසට හරි පහසුයි. මොකද ආහාර මාර්ගය අපි නිතරම කියනවා පහසුවෙන් තියෙනවා කියන්නේ මොකට අත්දැකීමක් ඇති මනසට හරි පහසුයි. මනසට පහසුයි කියන්නේ අපේට අලුත් සිතුවිලි වල හරි සැහැල්ලුයි. හැබැයි ආහාර මාර්ගය සුව නැත්තම් ආහාර මාර්ගයේ පුරලා දාලා නම් අපහසු නම් ඒක මනසට හරි අපහසුයි. ඒ නිසාම තමයි අපි නිතරම මේ ආහාර මාර්ගයේ ඉතාම හොඳින් පවත්වාගෙන කියන්නේ. අපි මීට පෙරත් කතා කරලා තියෙනවා. ඒක නිසා ඔය ආහාර වලින් අපි දන්න කොටසක් කිව්වේ ඔබට කරන උදව්වක් ලෙස. මොකද ඉස්සර ගම්වල අපි යොදාගත්ත මේ ආහාර රටාවල් ආහාර රටාවල් භාවිතයන් තැඹිලි බොන්න පුළුවන් පොල් වතුර ඒ වාර විස අපේ ඇඟෙන් අඩු වෙනවා ආහාරට. මේවා පානය කරාට පස්සේ ඔබට පහසුව දැනෙනවා. අපි කියන නිසා නෙමෙයි. ඉතින් මේ ආහාර භාවිතා කරලා බලන්න පහසුව දැනනවා නම් අපිට ඒ ගැන කියන්න තව කෙනෙක් දැනුවත් කරන්න. මොකද මේක පිනක්. මොකද මේ කෙනෙක් අපහසුවෙන් ඉන්න එක කවුරු හරි අපහසුවෙන් ඉන්න එක දුකක්. අමාරු වෙන්නගෙන අපිට පුළුවන් නම් හොඳ දෙයක් කියලා වචනකින් හරි ඔහුට සහනයක් දෙන්න ඒක ඊටාම පිනක්. ඒක නිසා ඔබට පුළුවන් නම් මේක මේ අනිත් අයටත් සමග බෙදාගෙන මේ හොඳ දේ බෙදාගමු නේද? මේ කියපු ආහාර රටාව උත්සාහ කරලා බලන්න කියලා. ඉතාමත් ප්‍රබල ආහාර රටාව. මේකේ වටිනාකමට වැටහෙවි මේක භාවිතාරට පසුව. දැන් මේ කාලය උචිතයි අපිට මේ කාරණේ කතා කරන්න. අර සිංහල අලුත් අවුරුද්ද ගත කරලා කලින් කිව්වා වගේ ඒ කෑම බොහොම රස බලලා ඉන්න මොහොතක වෛද්‍යතුමා කියපු විදිහට මේ උත්සාහය සිද්ධ කරන්න සහ පුළුවන් නම් දීර්ඝ කාලීනව මේ ක්‍රමවේදයට යොමු වෙන්න. ඒක තමයි අපි මතක් කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි නැවත යාවත් කාලීන වීම සම්බන්ධයෙන් මේ කතා බහ කරේ. යම් විෂක් තියෙනවා නම් කොහොමද ශරීරයෙන් ඉවත් කරන්නේ කියන ක්‍රමවේදය අපි මේ නාලිකාව ඇතුළේ නිරන්තරයෙන්ම කතා බහ කරන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් වෛද්‍යතුමනි බොහොම ස්තුතියි මේ කාරණේ සම්බන්ධයෙන් කතා කරන්නට පැමිණියාට වෛද්‍ය දර්ශම්පත් ගුණවර්ධන මැතිතුමන්. ආයුබෝවන් ඔබතුමන්ට අපි සමු දෙනවා ඉදිරියේදී ඉක්මනින්ම මුණ ගැහෙන බලාපොරොත්තු වෙන යුතු. අපි තව වැඩසටහන් බොහොමයක් අරගෙන එනවා. අපේ නාලිකා කිහිපයක්ම තියෙනවා. ඒ හැම නාලිකාවක් එක්කම එකතු වෙන්න කියන මතක් කිරීම ඔබට කරනවා මේ වැඩසටහන් ෂෙයා කරන්න. ඉතින් අද වැඩසටහන මෙතනින් ඉවර කරන්න අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. හැම දිනාටම යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම සුබ දවසක්.